ඔයාගේ කම්පියුටර් එක ස්ලෝද වැඩක් කරගන්න බැරි තරම් හිර වෙනවද RAM එකක් SSD එකක් ගහන්න නැතුව ස්පීඩ් කරගන්න ටිප්ස් ටිකක් කියලා දෙන්නද එහෙනම් අපි යමු වීඩියෝ එකට එහෙනම් අපි වැඩේ පටන් ගමු මුලින්ම අපි කරන්නේ කම්පියුටර් එක ඔන් කරන එකනේ ඒකදී වගේ කම්පියුටර් ඔන් වෙන්න සැලකිය යුතු වෙලාවක් යනවාද එහෙනම් මේ විදිහට වත් කරන්න බලාගෙන මුලින්ම වගේ ටාස්ක් මැනේජර් එකට ගිහිල්ලා ස්ටාර්ට්අප් ඇප් ටික සිලෙක්ට් කරගන්න. එතන ඔයාලට පේනවා ඔයාගේ කොච්චර ස්ටාර්ට්අප් ඇප් තියෙනවද ඒක කොච්චර enable disable වෙලා තියෙනවද කියලා. මේකෙදී ඔයා enable වෙලා තියෙන ඒවා කොහොම disable කරගන්න මේ විදිහට. මේකෙදී වෙන්නේ ඔයාගේ කම්පියුටර් ඔන් වෙනකොට මේ දේවල් රන් වෙනවා. එතකොට අර අමතර වෙලාවක් වගේ යනවා. ඒක නවත්ත ගන්න පුළුවන් මේ විදිහට මේවා disable කරලා තියාගත්තා. අපි දැන් ඔයාගේ drive එක optimize කරගමු. ඔයා මුලින්ම file explorer එකට ගිහිල්ලා එතන තියෙන this PC කියන එකේ තියෙනවා වගේ drive එක. ඔය drive එක select කරලා right click කරලා properties වලට යන්න. ඊට පස්සේ තියෙනවා උතන මේ tools කියලා එකක්. tools කියන එකට ගියාම ඔයාගේ පෙන්නනවා. ඒ කියන්නේ drive එක check කරගන්න පුළුවන් ඒක optimization කරගන්න පුළුවන්. මේ විදිහට ගිහලා ඔයත් ඒක optimization කරගන්න. එතකොට ඔයාගේ විසිරලා තියෙන ෆයිල් එහෙම කියලා තියෙන ෆයිල් හරියට එක තැනකට ඇවිල්ලා හිඩස් නැතුව ලස්සනට දිනවා. එතකොට ඔයාගේ වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. දැන් ඔයා setting එකට යන්න. setting එකට ගිහිල්ලා ඔයා system කියන එකට ගිහිල්ලා ඒකේ තියෙන storage කියලා එකක්. ඒකට යන්න. ඒක ගිහිල්ලා temporary file කියලා. ඒ කියන්නේ ඔයා වැඩ කරන අතරතුර ඉතුරු වෙච්ච අනවශ්‍ය ෆයිල් තියෙන එකතු වෙලා. ඔයකදී ඒකේ තියෙන ටික් දාගන්න තියෙන දේවල් වලට ටික දාගෙන ඔයා ටික remove කරලා දාන්න. ඒතර වගේ storage එක හිස් වෙනවා. ඔයා setting එකට යන්න. ගිහිල්ලා apps එකට යන්න. apps එකේ බලන්න ඔයා පාවිච්චි කරන්න නැති app තියෙනවද කියලා ඒ ටික uninstall කරලා දාන්න. ඊට පස්සේ gaming යන්න. gaming mode එකට යන්න. ඔයා gaming mode අවශ්‍ය නැත්නම් ඔයා ඒක off කරලා තියාගන්න. ඊට පස්සේ privacy and security කියන එකට යන්න. ඒක general කියන එකට යන්න. ඒක ටික ටිකක් දාන්න හතරක් තියෙනවා. ඒ ටික ඔයා පහක් ඒක off කරගන්න. ඊට පස්සේ searching windows කියලා එකක් තියෙනවා. ඒක පහළ. ඒක enhance කියන mode එකට දාගන්න. මේ ටික හැමෝම දන්න ටිකක්. අපි මේ ටික ඉක්මනට කරගෙන ගියා. අපි දැන් කරන ගොඩක් වැදගත් කොටසක්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. setting වලට යන්න. setting වලට ගිහිල්ලා system යන්න. system එකේ පහළ scroll කරපුවම වලට පේනවා about කියලා එකක්. ඒකට යන්න. ඒක ඊට පේනවා advanced system setting කියලා එකක්. ඔයා Windows 10 එකක් නම් පාවිච්චි කරන්නේ ඔයා this PC ගිහිල්ලා right click කරලා properties වලට යන්න. ඒතර වම් පැත්තේ උඩම තියෙනවා advanced system setting. අපි දැන් ඒකට යන්න. මේ වීඩියෝ performance කියන tab එකට යන්න. ඒකෙදි ඔයගොල්ලෝ ඇත්තේ adjust for best appearance කියන එකයි. ඔයගොල්ලෝ දාගන්න adjust for best performance කියන එකට. ඊට පස්සේ මේ ටික් ටික වලට ඕන ඕන විදිහට දාගන්න තමයි තියෙන්නේ. මේක තියෙන ඇනිමේෂන් එක ඔය ලස්සනට ස්මූත් විදිහට පේන එක ඒ දේවල් පොඩ අඩු කරනවා. ඒක වගේ කම්පියුටර් ස්පීඩ් එකට බලනවා. ඔයා ඕන විදිහට ඒ ටික පිට් කරලා දාගන්න. ඔය ටැබ් එකේම එහා පැත්තේ තියෙනවා ඇඩ්වාන්ස් කියලා එකක්. ඒකේ තියෙනවා virtual memory කියලා එකක්. ඔයා ඒකට ගිහිල්ලා change button එක click කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ ටික එක සමහර විට off දාලා ඇත් ඒක off කරගන්න. ඊට පස්සේ customer size කියන එකට ගිහිල්ලා ඔයාගේ RAM එක දැන් හිතන්නකෝ 4GB නම් 4GB නම් ඔයා කරන්න 1024 න් වැඩි කරලා ඒක 1.5 වැඩි කරන්න. 2GB නම් ඒකත් 1024 න් වැඩි කරලා ඒක 1.5 වැඩි කරගන්න. ඒ වගේ ඔයාගේ RAM command ඔයා හදාගෙන ඒක type කරගන්න උතන. type කළා ඒක set දීලා okay දෙන්න. ඕකේදී අපි කරන්නේ ඔයාගේ RAM එක ඉඳ නැති වෙලාවල් වලට ඔයාගේ SSD එකෙන් හරි hard disk එකෙන් හරි ඔය ප්‍රමාණය අරගන්නවා RAM එකේ වැඩ වලට.
Windows icon එක right click කරලා run කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතන මම මේ ගහන වචන මේ විදිහටම ගහන්න. මම ඔයාලට ඒක screen එකේ පැත්තෙන් දාන්නම්. continue කරන්න. continue කරලා ඔක්කොම select කරලා ඒවා delete කරලා දාන්න. ඒ ඔක්කොම again unnecessary file. ආයම අර විදිහම run කියන එක ක්ලික් කරලා වචන ටික ආයෙ ගහන්න. මම දාන්න screen එක පැත්තකින්. ඔයා දැන් setting එකට යන්න ගිහිල්ලා system යන්න. system එකට ගියාම තියෙනවා battery and power කියලා එකක්. ඒකට ගිහිල්ලා ඔයාගේ මුලින් දීලා තියෙන recommendation කියලා ඒ ටික දීලා නැත්තම් දීලා ඒක apply කරගන්න. ඊපස්සේ තියෙනවා power mode කියලා එකක්. power mode එකේ ඔයාගේ ඇත්තේ best power efficiency කියන එක. ඔයා ඒක balance දාගන්න ඔයාගේ laptop එකක් නම් ඔයාලට තියෙන්නේ PC එකක් නම් ඒක best performance දාගන්න. lap එකක් දාගන්න ඕන දාගන්න. ඒතකොට battery බහින එක පොඩක් වැඩි වෙනවා. performance එක 100%ක් වැඩි වෙනවා. ඊළඟ වැදගත් දේ තමයි Windows update.